34 වන පරිච්ඡේදය. ගල් ලෑල්ලේ සලකුණු. තනිතලාවේ ගින්නෙන් පසු කාලගුණය ඉතා ශීතල වූ අතර දැඩි ශීතලෙන් මිදෙන්නට පෙර ඉක්මනින්ම අල්තාපල් හා ටර්නිප් පල හැරිය යුතු බව අම්මා කීවාය. අල්තාපල් හැරූ අතර මේරි හා ලෝරා ඒවා ගලපා බාල්දිවල දමාගෙන ගේ තුළට ගෙන ගොස් පොළවේ යට ගබඩාවේ තැන්පත් කළහ. සුළඟ ප්‍රබලව හා දියුණුව හමා ගිය අතර ඔහු සිරුර වැසෙනසේ සලු පොරවාගෙන සිටි නමුත් අත්මේස් පැලෙන් සිටියේ නැත. මේරිගේ නාසය රතු වී තිබූ අතර ලෝරාගේ නාසය අයිස්මෙන් සීතල වී තිබිණි. ඔවුන්ගේ දෑත් දරදඬු වී දෙපා හිරි වැටී තිබිණි. එහෙත් නිවසේ ඇති තරම් අර්තාපල් තිබෙන නිසා ඔහු සතුටට පත්ව සිටියහ. එදින්දා වැඩපළ කිරීමෙන් පසු මුදුනාසල වාඩි වී උණුසුම් වෙමින් අර්තාපල් තැම්බෙන හා මාළු බැදෙන උණුසුම් සුවඳ විහිදෙමින් සිටින්නට ලැබීම ප්‍රීතිය ගෙන දුන්නේය. කෑම කා නින්දට යාමට ලැබීම සතුටක් විය. අඳුරු කාලගුණය මැද ඔහු ටර්නිප් පල හැරූහ. එය අර්තාපල් උගුලනවට වඩා අසීරු කාර්යයක් විය. ටර්නිප් පල කොතරම් දැඩි හා විශාල දෙයක් ඒවා තදින් උඩට අදින්නට සිදු වූ අතර අලේ ගැලවී එනවත් සමගම බොහෝවර ලෝරා බිම ඉන්දවිනි. ඒවායේ කොළ පැහැති උෂ පිරි සෑම උඩු කොටසක්ම මස් පිහියෙන් කපා ඉවත් කළ යුතු විය. එහි උෂ ඔවුන්ගේ දෑත් තෙත් කළ අතර දෑත් පැලි ලේ කරන තුරුම සුළඟ ඔවුන්ගේ සම වියලි කළේය. අම්මා ඔවුරු තෙල් හා මීටියෙක් කොට ආලපයක් සාදා රාත්‍රියේදී එය ඔවුන්ගේ අත්වල ගෑවාය. ඉස්පොට් හා ඇගේ පැටවා ටර්නිප් අලවල උෂ පිරි උඩු කොටස රස කර කර කෑහ. මුල ශ්‍රීත ඍතුවම සෑහෙන තරම් ටර්නිප් පල නිවසේ බිංගය තුළ ගබඩා කොට තිබිණි. දැන් තැම්බූ ටර්නිප්, පොඩි කළ ටර්නිප් හා ක්‍රීම් කළ ටර්නිප් කන්නට ලැබෙනු ඇත. ශීත කාලයේ සන්ධ්‍යාවල අමු ටර්නිප් පිඟානක් මේසේ මත ලාම්පුවසලින් තබනු ඇත. එවිටෙහි ඝන පොත්ත ලෙලි ගසා විෂ පිරි නැවුම් අමු ටර්නිප් ඇති කෑමට ඔවුන්ට හැකිය. එක් දිනක ඔහු අවසන් ටර්නිප් පලයත් උගුලා බිම්ගේ ගබඩා කළහ. හරි, දැන් ඉතින් කොච්චර හිම වැටුණත් කමක් නෑ, අම්මා කීවාය. හරියටම එදා රාත්‍රියේ පොළව සීතලෙන් මිදී තිබූ අතර උදෑසන ජනෙල් වලට එපිටින් හිම වැටෙමින් තිබෙනු දැකිය හැකි විය. මේරි අප්පච්චි යලිත් ගෙදර එනතුරු දවස් ගණන් ගිරීමේ ක්‍රමයක් සෙව්වාය. තව සති දෙකකින් පමණ තමා සිටින පළාතේ අස්වැන්න නෙලීමේ කටයුතු අවසන් වන බව අප්පච්චි ඔහුගේ අන්තිම ලිපියේ ලියා තිබිණි. මේරි ගල් ලෑල්ලගෙන සතියේ දවස් 7ට දවසකට එක පැකින් ගල් ලෑල්ලේ සලකුණක් නැමුවාය. ඊට යටින් නෑ ඊළඟ සතිය සඳහා දවසකට එක පැකින් තවත් සලකුණු 7ක් ඇන්දාය. අවසන් සලකුණ ඔහු ගෙදර ආයුතු දවස සඳහා ඉතිරි විය. එහෙත් ඔවුන් ගල් ලෑල්ල අම්මාට පෙන්නූ විට තව සතියකට ලකුණු දාන්න, අප්පච්චි ගෙදර එන්නත් සතියක් විතර යාවිනේ. ඉතින් මේරි හෙමිහිට තවත් ලකුණු 7ක් නැමුවාය. දැන් අප්පච්චි ගෙදර එන දවස් අතර එතරම් සලකුණු සංඛ්‍යාවක් දකින්නට ලෝරාට ඕනෑ නොවිය. ඒත් හැම රාත්‍රියකම නින්දට යාමට පෙර මේරි එක් සලකුණක් මකා දැම්මාය. එය ගෙවී ගිය දවස වෙනුවෙනි. මේරි තවත් සලකුණක් මකන්න කලින් මේ මුළු දවසම ඉක්මනට ගෙවිලා යන්න ඕන. ලෝරා සෑම උදෑසනකම සිතුවාය. ශීතල සහිත උදේ කාලයේ එලිමහන මිහිරි සුගන්ධයකින් යුතු විය. හිරු හිම කැටි දිය කොට තිබූ නමුත් පොළව ශීතලයෙන් මිරිකී රළු වී තිබිණි. මිදිඔය තවමත් පිපිදී සිටියේය. ශීත සුළං පිරුණු නිල් අහස් තලය යටින් ගලා ගිය දිය මත දුඹුරු පැහැති කොළ පාවෙමින් තිබිණි. රාත්‍රියේදී ලාම්පු එළියෙන් ආලෝකවත් වූ නිවස තුළ උණුසුම් උතුනසරට වී සිටීම සුව පහසුව ගෙන දුන්නේය. ලෝරා පිරිසිදු සින්දු පොළවේ වාඩි වී කේඩි හා ජැක් සමග සෙල්ලම් කළාය. අම්මා සුව පහසුව වාඩිව මසමින් සිටි අතර මේරි ලාම්පු වසල පොත දිග හැරගෙන පාඩම් කරමින් සිටියාය. නිදාගන්න වෙලාව දරුවනේ, අම්මාගේ තිතාලය ගලවමින් කීවාය.
අනතුරුව මේරි තවත් එක් සලකුණක් මකා ගල් ලෑල්ල පසකින් තැබුවාය. එක් රාත්‍රියක හැ උදා වූයේ සතියේ පළමු දවසේ සලකුණ මකමින් සිටියාය. ඔහු ඈ ඒ කරනු බලා සිටි අතර මේරි ගල් ලෑල්ල පසක තබන අතර අප්පච්චි දැන් ගෙදර එනවා. ඒ ලකුණ තමයි එයා ඇවිදගෙන එන අඩිපාරවල්. ගේ මුල්ලේ සිටි ජැක් ඇගේ කතාව වැටහුණාක් මෙන් එක්වරම ප්‍රීතිමත් හඬක් නගාගෙන දොර වෙත දිව්වේය. ඌ දොර ළඟ සිටගෙන පහුරු ගාමින් කෙඳිරි ගාන්නටත් වලිගය වනන්නටත් අනතුරුව සුළඟ අතරින් සිහින් සිවුරු හඬක් ලෝරාට ඇසිනි. එය ජොනි පෙළපාලියෙන් නිවසගෙනවා නම් ගීතයේ තාලය විය. අන්න අප්පච්චි! යටිකිරියෙන් කෑගෑ ලෝරා දොර වේගයෙන් ඇරගෙන මහත් කලබලයෙන් සුළඟ පිරුණු අන්ධකාරයේ මැදින් දිව ගියාය. ජැක් කෑට ඉතිරියෙන් පැන පැන දිව්වේය. හලෝ හැබිත්තං සයිඩර් බෝතලේ! කී අප්පච්චි ඈත අදින් තුරුළු කොට ගත්තේය. ජැක් හොඳ පල්ලා! ලාම්පු එළිය දොර අතරින් ගලා අතර අම්මා මේරි හා ගේරි මගට එමින් සිටියහ. කොහොමද මගේ පැටියෝ? අප්පච්චි ගේරි උට තමා ඇසුවේය. මේ ඉන්නේ මගේ ලොක්කි. ඔහු මේරිගේ කොණ්ඩා කරලකින් ඇත්තේය. මගේ ළඟට එන්න පුළුවන් නම් ඇවිත් මට හාත්යක් දෙන්න කැරොලින්. ඔහු ඊළඟට කීවේය. අනතුරුව අප්පච්චි සඳහා රෑ කෑම සූදානම් වූ අතර ඔවුන් කිසිවෙක් නින්දට යාමක් ගැන නොසිතූහ. ලෝරා හා මේරි ගිනි බෝල ගැන, ආර්තාපල් හා ටර්නිප් ගැන, විශාල ස්පොට්ගේ පැටවා ගැන, ඔවුන් පොත් පාඩම් කළ අයුරු ගැන ආදී සෑම විස්තරයක්ම එකවර කියන්නට වූහ. අනතුරුව මේරි මෙසේ කීවාය. ඒත් අප්පච්චි ඔයාට දැන්ම ගෙදර එන්න බෑනේ. ඔයා ගල් ලෑල්ල තියෙන ලකුණු උඩ ඇවිද්දේ නෑනේ. ගල් ලෑල්ලේ තාමත් ඉතිරි වෙති ඔහුට ඇවිදින්නට ඇති සලකුණු පෙන්නුවාය. හරි මට දැන්නේ තේරුනේ. අප්පච්චි කීවේය. ඒත් ඔයා අර තරම් දුරක ඉඳලා මගේ ලියුම ලැබෙන්න ගිය දවස් ගානට ලකුණු මකලා නෑ නේද? මං පුළුවන් තරම් ඉක්මනට ඇවිදගෙන ආවා. මොකෝ මිනිස්සු කිව්වා උතුර දැනටමත් මහා දරුණු ශීත කාලයක් තියෙනවා කියලා. කැරොලින් අපට මොනවද නගරෙන් ගේන්න තියෙන්නේ? ඔවුන්ට කිසිවක් අවශ්‍ය නැති බව අම්මා කීවාය. ඔවුන් නිතරම මාළු හා අර්තාපල් කෑ බැවින් පිටි තවමත් ඉතිරි වී ඇත. සීනි හා තේ කොළද යහමින් තිබිනි. ලුණු පමණක් හිඳව තිබූ අතර තිබෙන ස්වල්පය තවත් දින කිහිපයකට ප්‍රමාණවත් විය. මං නගරයට යන්න කලින් දර ටිකක් බලලා දාන්නත් ඕන. අප්පච්චි කීවේය. මං කැමති නෑ මේ හුලගේ සද්දෙට. ඒ සද්ද ඇහෙනකොට මට දැනෙනවා මිනිසෝටාවට දරුණු කුණාටුවක් ළඟම එයි කියලා. මට ආරංචි වුණා නගරයට ගිහින් මහා කුණාටුවකට කලින් ආපහු ගෙදරට යවා ගන්න බැරි වුණ මිනිස්සු වගේක් ගැන. ඒගොල්ලන්ගේ ළමයි ගෙවල් වල ඉඳලා තියෙන්නේ. ඒ ළමයි ගෙදර තිබුණු දීබඩු සේරම පුච්චලා ගිනි මල ගැහුවලු. කොහොම හරි කුණාටුව අඩු වෙද්දී මහ මිනිස්සු ගෙවල් වලට ගිහින් බලනකොට අර ළමයි සීතලට මිදිලා ගල් වෙලාලු. 35 වන පරිච්ඡේදය. නිවස බලා ගැනීම. දැන් දවල් කාලයේ පුරා ගැල පදවාගෙන මිටියට යන අප්පච්චි ලී කොට ගෙනවිත් දොර අසල කොට ගැසුවේය. ඔහු පොඩි ලෑලි වලට පැටෙන්නට ඉඩදී පරණ මිටි ගස්, විලෝ ගස් හා ඉඹුල් ගස් කැපුවේය. ඒවා ඇදගෙන ගොස් ගොඩ ගැසුව ඔහු ඊළඟට ඒවා පලා කැබලි කැරුවේය. අන්තිමේදී උඳුනට දැමීම සඳහා විශාල දර ගොඩක් එකතු විය. කොට මිට සහිත පොරව සිය බඳපටියේ එල්ලා ගත්ත ඔහු උගුල් අතින්ගෙන තුවක්කුව උරහිසේ රඳවාගෙන මිදිඔය දිගේ උඩහට යමින් හික්මියන්ට, මින්ක් මුගටියන්ට, දිය බල්ලන්ට හා නරින්ට උගුල් ඇටවුවේය. තමාට බීවර සතුන් ගැවසෙන තන පිටියක් හමු වූ බව එක් සැන්දෑවක රැකෑම කමින් සිටියදී අප්පච්චි කීවේය.
ඒත් ඒ සිටියේ බීවර් සතුන් සුළු සංඛ්‍යාවක් බැවින් ඔහු උන්ට උගුල් ඇටවුවේ නැත. ඔහු නරියෙකු දැක වෙඩි තැබූ නමුත් ඉලක්කය වැරදිනි. මට දැන් වෙඩි තියන හැටිත් අමතක වෙලා. මේ පළාත බොහොම හොඳයි. ඒත් මේ ඇතිතරම් සත්තු නෑ. දැන් හිතෙනවා බටහිර පළාතේ වෙන පැත්තක හොඳ. හැබැයි ඒ පැත්තේ ළමයින්ට ඉස්කෝල නෑ චාල්ස්. අම්මා කීවාය. ඔයා හරි කැරොලින්. හැමදාමත් වගේ ඔයා හරි. අර හුළඟ සද්දේ අහන්න. හෙට මහා කුණාටුවක් එයි වගේ. ඒත් පසුදිනය වසන්ත ඍතුව මෙන් සෞම්‍ය විය. වාතය මෘදු උණුසුමක් පෑ අතර හිරු දීප්තිමත්ව පැවළුණේය. උදේ වරුව මැද භාගයේදී අප්පච්චි ගෙදර ආවේය. ටිකක් වේල පහින් දවල් කෑම කාලා හවස් වරුවේ නගර පැත්තේ ගිහින්නෙමු. අද දවස ගේ ඇතුලේ ඉන්නවට වඩා එළිය ඇවිදින්න කියාපු දවස. ශීත කාලේ පටන් ගන්න කලින් ගිහින් එන්න වෙලාව තියෙනවා. ඒත් ළමයි අපිට බෑනෙව කේරිව ඔච්චර දුරක් පයින් අරන් යන්න. පිස්සු. බේරි ලෝරයි දැන් ලොකු ළමයි නේද? එක වරුවකට කේරිව බලා ගන්න ඒගොල්ලන්ට හැකි වේවි. අනේ ඔව් අම්මේ අපිට පුළුවන්. මේරි කීවාය. ඇත්තටම අපිට පුළුවන් අම්මේ. ලෝරාද කීවාය. ඔව් අම්මා සහ අප්පච්චි ප්‍රීතියෙන් යුතුව පිටතට යන්නට සූදානම් වන අයුරු බලා සිටියහ. සිය දුඹුරුවන් හා රතු නත්තල් සලුව සිරුර වටා දමාගෙන ගොතන ලද දුඹුරුවන් හිස්වැස්මේ පටි නිකට යටින් බැඳ සිටින අම්මා ඉතා සුන්දර වූවාය. ඈ කෙතරම් ඉක්මනින් අඩි තබා ඇවිද ගොස් කෙතරම් ප්‍රීතිමත් ලෙස අප්පච්චි දෙස බැලුවාදයත් ඈ කිරිල්ලියක් වාගේයයි ලෝරා සිතුවාය. ඔවුන් නික්ම ගිය පසු ලෝරා ගෙබිම අතුගෑ අතර මේරි මේසේ අස්වස් කළාය. ඉන්පසු මේරි පිඟන් සේදූ අතර ලෝරා ඒවා පිසදා කුඩා අල්මාරිය තුළ අඩුක් කළාය. ඔහු රතුකොටු රෙද්ද මේසයට එළුවහ. දැන් ඔවුන්ට මුළු සැන්දෑ වරුවක්ම ඉතිරිව තිබෙන අතර තමන්ට කැමති දෙයක් කළ හැකිය. මුලින්ම ඔහු පාසලක් දැමීමට තීරණය කළහ. තමා වැඩිමහල් බැවිනුත් වැඩිපුර අකුරු දන්නා බැවිනුත් තමා ගුරුතුමිය විය යුතුයයි මේරි කීවාය. ඒ ඇත්තක් බව ලෝරා දැන සිටියාය. ඉතින් මේරි ගුරුතුමිය වූ අතර ඈ එයට ප්‍රිය කළාය. ඒත් ලෝරාට ඉක්මනින්ම ඒ සෙල්ලම එපා විය. මං කියන්නද? අපි දෙන්නම කේරිට එයාගේ අකුරු ගන්නමු. ඔහු කේරි බංකුවක හිඳුවා ඈට ඉදිරියෙන් පොත අල්ලා ගත්හ. දෙදෙනාම තම තමන්ගේ උපරිමයෙන් ඒ කටයුත්ත කළහ. ඒත් කේරි ඒ සෙල්ලමට කැමති නොවූවාය. ඈ අකුරු ඉගෙන ගන්නේත් නැති බවින් ඒ පාසල නතර කිරීමට සිදුවිය. එහෙනම් අපි ගේ බලා ගන්න සෙල්ලම කරමු. අපි දැනුත් ගේ බලා ගන්නව නෙව? මේරි කීවාය. ඒක සෙල්ලම් කරලා ඇති වැඩේ මොකක්ද? අම්මා නැති නිවස හිස්ව පාළු තිබිනි. අම්මා ඊතා නිහඬ මෘදු ගති ඇති තැනැත්තියක් වූවාය. ඈ කිසිදාක ഘോഷා කළේ නැත. ඒත් දැන් මුළු නිවසම ඇගේ කටහඬ අසන්නට බලා සිටියේය. ලෝරා තනිවම මොහොතකට පිටතට ගිය නමුත් ඒ විගස යලි ගේ තුරට ආවාය. සැන්දෑව වඩ වඩාත් දීර්ඝ වෙමින් තිබිනි. එහි කල හැකි කිසිවක් නොවිය. ජැක් පවා අසහනකාරීව එහා මෙහා ඇවිත්තේය. ඌට පිටතට යන්නට ඕනෑ වූ නමුත් ලෝරා දොර හැරිය විට ඌ පිටතට නොගොස් නතර වූයේය. ඌ බිම වැතිර යලිත් නැගිට කාමරය වටා නොනවත්වාම ඇවිත්තේය. ලෝරා වෙතා ඌ උනන්දුවෙන් ඈ දෙස බැලුවේය. මොකෝ ජැක්? ලෝරා ඌගෙන් ඇසුවාය. ඌ දැඩි බැල්මකින් ඈ දෙස බලා සිටි නමුත් ඈට කිසිවක් වැටහුණේ නැත. ඌ උඩු පුරලන්නක් වැනි හඬක් පිට කළේය. එපා ජැක්! ඔබ මාව බය කරනවා. එළියේ මොනවා හරි තියනවද? මේරි ඇසුවාය. ලෝරා පිටතට දිව කිය නමුත් දොර පඩිය ළඟදී ජැක් ඇගේ ගවුම අල්ලාගෙන ඈ පිටුපසට ඇද්දේය. පිටත දැඩි ශීතලකින් යුතු විය. ලෝරා දොර වැසුවාය. අර බලන්න!
ඉරේලිය අඩු වෙලා ගියා. පළඟැටියෝ ආපහු එනවද? මේ ශීත කාලේ උන් එන්නේ නෑ මෝඩි. මේරි කීවාය. සමහර විට වහිනවා වෙන්නේ නැති. මෝඩි ඔයානේ. ශීත කාලෙට වහින්නේ නෑ. එහෙනම් හිම. මොකක්ද වෙනස? දෙකම එකයි. මේරි කෝපයටපත් වී සිටි අතර ලෝරාද කෝප වී සිටියාය. ඔවුන් දබලවන්නට ඉඩ තිබිණි. ඒත් එක්වරම හිරුවෙලිය නිවි ගියේය. ඔහු පිටත බලන්නට නිදන කාමරයේ ජනේලය වෙත දුව ගියහ. ලොම්වැනි සුදු යටිපැත්තක් ඇති කළ වලාකුළක් වයඹදිග අහසේ සිට වේගයෙන් පෙරළී යමින් තිබිණි. මේරි හා ලෝරා ඉදිරිපස ජනේලයෙන් පිටත බැලූහ. දැන් අප්පච්චි හා අම්මා එන වෙලා වූ නමුදු ඔවුන් දැස ගැටෙන මානයකවත් නොවිය. සමහර විට ඒ මහ කුණාටුවක් වෙන්න ඇති. මේරි කීවාය. අප්පච්චි අපට කිව්ව වගේ? ලෝරා කීවාය. ඔහු අලු පැහැගැන්වුණු ආලෝකය මැදින් එකිනෙකාගේ මුහුණ දෙස බැලූහ. සීතලෙන් මිදී දරදඬු ළමුන්ව දෙදෙනාටම සිහිපත් විය. දර පෙට්ටියත් හිස්. ලෝරා කීවාය. මේරි අල්ලා ගත්තාය. ඔයාට බෑ. අම්මා කිව්වා කුණාටුවක් නම් අපිට ගේ ඇතුළටම වෙලා ඉන්න කියලා. ලෝරා ගස්සාගෙන ඉවතට ගිය අතර අනික ජැක් ඔයාට එළියට යන්න දෙන්නෙත් නෑ. මේරි කීවාය. කුණාටුව මෙහාට එන්න කලින් අපිට අර ගේන්නම ඕන. ලෝරා ඈට කීවාය. ඉක්මන් කරන්න. ඉතා ඈතින් සුළඟ නංවන යටිගිරියෙන් කෑගසන්නාක් වැනි අමුතු හඬක් ඔවුන්ට ඇසිනි. ඔව් හිස් වටාසලු පොරවාගෙන ඒවා නිකට යටින් අල්ලා ලොකු කටු ගැසූහ. ඊළඟට අත්මේස් තමාගත්හ. ලෝරා පළමුව සූදානම් වූවාය. අපි දරගේන්න යනවා ජැක්. ඇය ජැක්ට කීවාය. ඌට ඒ තේරුම් ගිය බවක් පෙනිනි. ඌ ඇය සමග පිටතට ගොස් ඇගේ පය පාමුල නැවතුණේය. සුළඟ හිම කූරුවලටත් වඩා ශීතල විය. දරකොට වෙත දුව ගිය ලෝරා දර කැබලි වලින් දෝත පුරවාගෙන යලිත් කෙට දිව්වාය. ජැක් ඈ පිටුපසින් දිව්වේය. දර අතතිව සිටියදී ඈට දොර හැරිය නොහැකි විය. මේරි ඈට ගෙට එන්නට දොර හැරියාය. ඊළඟට කුමක් කළ යුතුදැයි ඔහු නොදත්හ. වලාකුළු වේගයෙන් එමින් තිබූ අතර කුණාටුව එන්නට පෙර ඔවුන් දෙදෙනාම දරගෙන ආයුතුය. දෙදෙනාගේම අත්වල දර තෙවියදී ඔවුන්ට දොර හැරිය නොහැකිය. ශීතල ගේ තුළට එන බැවින් ඔවුන්ට දොර හැර දමා යාමටද නොහැකිය. මට පුලාන් දොර අරින්න. කේරි කීවාය. ඔයාට බෑ. මට පුළුවන්. කේරි දෑතම දොර වෙත දිගු කර දොර අගල කැරකුවාය. ඇයට කළ හැකිය. කේරි දොර ඇරීමට තරම් වැඩුණු දැරියක වූවාය. මේරි හා ලෝරා පිටතට දුව ගොස් දර ගෙනෙන්නට වූහ. ඔවුන් ආ විට දොර හැරිය කේරි යළිත් දොර වැසුවාය. මේරිට දර විශාල ප්‍රමාණයක් එක්වරකට ගෙන ආ හැකි නමුත් ලෝරා වඩා ඉක්මන් වූවාය. හිම වැටීම ආරම්භ වන්නට පෙර ඔහු දර පෙට්ටිය පිරෙව්වහ. හිම මහඬක්ද සමග වේගෙන් කරකැවමින් එක්වරම ඇද වැටෙන්නට විය. ඒවා වැලිමෙන් කුඩා දැඩි කැට විය. එය ලෝරාගේ මුහුණේ වැදී දැවිල්ලක් ඇති කළේය. කේරි දොර විවර කළ විට හිම සුදු වලාවක් මෙන් ගේ තුළට ගසාගෙන ආවේය. කුණාටු වෙලාවට ගේ තුළට වී සිටින්නයි අම්මා කී බව ලෝරාට හා මේරිට අමතක විය. දර ගෙනීම සඳහා ඔහු සියල්ලම අමතක කර දැමූහ. ඔහු නොයිවසිල්ලෙන් පිටතටත් ඇතුළටත් දුවමින් තමන්ට හැකිතරම් දර ගොඩක් ඔසවාගෙන ආහ. ඔහු දර පෙට්ටිය වටේත් උඳුන වටේත් දර ගොඩ ගැසූහ. බිත්තිය අසලත් දර ගොඩ ගැසූහ. ඔවුන් ගෙනත් දර වලින් දර ගොඩවල් වඩාත් ඉහළට නැගිනි. බෑන්! ඔහු මහත් වේගයෙන් දොර හැරියහ. ඊළඟට ඔහු දර ගොඩ වෙත දිව්හ. ක්ලප් ක්ලප් ක්ලප්! ඔහු සිය දෑත් මත දර කබලි තබා ගත්හ. ඊළඟට දොර වෙත දිව්හ. එය හැරුණේය. ඔහු පස්සෙන් දොර තල්ලු කොට වැසූහ. ඔහු දර බිමට අතහැර යළිත් පිටත දර ගොඩ වෙත දුව ගොස් දර ඔසවාගෙන හති හලමින් යළිත් ගේ තුළට ආහ.
සොරි නගමින් වේගයෙන් ගසාගෙන යන සුදු පැහැය මැද ඔවුන්ට දරගොඩ නොපෙනුණු තරමි. හිම හැම පැත්තෙන්ම විත් දරගොඩ මත වැටි ගලා ගියේය. ඔවුන්ට නිවස බොඳ වූ චිත්‍රයක් මෙන් පෙනුණු අතර ජැක් ඔවුන් අසල එහා මෙහා දුවන කළු බෝලයක් බවට පත්ව සිටියේය. රළු හිම ඔවුන්ගේ මුහුණ මත පතිත විය. ලෝරාගේ දෑත් රිදුම් දුන් අතර ඇගේ පපුව වේගයෙන් හති දමන්නට විය. නිරන්තරයෙන්ම අනේ අප්පච්චි කෝ අම්මා කෝ තමාගෙන්ම අසාගත්තාය. ඊළඟට ඉක්මනට එන්න ඈ තමාටම කියාගත්තාය. සුනග යටිගිරියෙන් කෑ ගහනු ඇයට ඇසිනි. පිටත දරකොට අවසන් වී තිබිනි. මේරි කැබලි කීපයක් අතට ගත් අතර ලෝරා කැබලි කීපයක් අතට ගත්තාය. එහි තවත් දර නොවිය. ඔහු එකට දොර වෙත දුව ගිය අතර ලෝරාය විවර කළාය. ජැක් ඇතුළට පැන්නේය. කේරි අත්පොඩි ගසමින් කෑ ගසමින් ඉදිරිපස ජනේලය අසල සිටියාය. තමා අතෝ දර කැබලි කීපය බිමට අතහැර හැරෙනවත් සමග ලෝරා දුටුවේ කැරගෙන සුදු හිම මැද වේගෙන් දුව එමින් සිටින අම්මා සහ අප්පච්චිය. අම්මාගේ අත අල්ලාගත් අප්පච්චි ඈත් ඇදගෙන දුව එමින් සිටියේය. ඔහු වේගෙන් ගේ තුළට විත් දොර තදින් වසා හිමෙන් බැසුණු සිරුරු වලින් යුතුව හති දමන්නට උහ. කිසිවෙක් කතා නොකළ අතර අප්පච්චි සහ අම්මා සලු පොරවාගෙන අත්මේස් පැළඳ හිමෙන් නැහැවී සිටින ලෝරා හා මේරි දෙස බලා සිටියහ. අන්තිමේදී මේරි සිහින් හඬකින් කතා කොට අපි කුණාටුව මැද්ද එළියට ගියා අම්මේ අපිට අමතක වුණා. කීවාය. ලෝරාගේ හිස පහතට නැවුණු අතර ගෙදර ලී බඩු ලිපට දාන්නයි ශීතයෙන් ගල් වෙන්නයි අපට ඕන වුණේ නෑ අප්පච්චි. මේ කරපු වැඩේ නම් හරිම අපූරුයි නෙව? අප්පච්චි කීවේය. මේ දෙන්නා මුළු දරගොඩම ගෙටගෙන ආවේ හොඳ වෙලාවට. මං කපාපු දර සේරම වැඩිම වුණොත් සති 2කට සෑහෙයි. ගේ තුල මුළු දරගොඩම ගසා තිබිනි. දියව යන හිම ඒ මතින් වැසී ගේමෙම දී කඩි සෑදී තිබිනි. හිම දිය නොවූ තැන්වල දොර දක්වා තෙතති අඩිපාරක් සෑදී තිබිනි. අනතුරුව අප්පච්චිගේ පුරුල් සිනාව රැව් දුන් අතර අම්මා ලෝරා සහ මේරි දෙස බලා ඇගේ මෘදු කාරුණික මන්දස්මිතිය පෑවාය. ගේ තුළට දර ගෙන එන්නට තරම් නුවණක්කාරව බැවින් තමන්ගේ මොරණ්ඩුකමට සමාව ලැබෙන බව ඔහු දැන සිටියහ. ඔවුන් ගේ තුළට දර නොගෙන ආවා නම් දර හිඟවීම නිසා අම්මාත් අප්පච්චිත් විශාල ගැටලුවකට මුහුණ දෙනු ඇත. කිසිදු වරදක් නොකිරීමට තරම් දැනුම් තේරුම් ඇති වැඩුණු යම් කාලයක ඔවුන්ට තමන් කළ යුතු දේ තීරණය කිරීමට හැකිය. එවිට තවදුරටත් අප්පච්චිට හෝ අම්මාට කීකරු වීමට ඔවුන්ට අවශ්‍ය නොවනු ඇත. ඔහු ලහිලහියේ අම්මාගේ සලුව හා හිස්වැස්ම ගල්වා ඒවායේ ඇලුණු හිම ගසා දමා ඒවා වියලෙනු පිණිස එල්ලුවහ. කුණාටුව වඩාත් දරුණු වන්නට පෙර එදිනෙදා කටයුතු කිරීම සඳහා අප්පච්චි ලහිලහියේ ස්ථාලයට ගියේය. අනතුරුව අම්මා විවේක ගන්නා අතර ඔහු ඈ කියූ පරිදි දරගොඩ පිළිවෙලට අහුරා රෙදි මුස්නෙන් පොළොව පිස දැමූහ. නිවස යලිත් ශෝභනව හා සුව පහසුව තිබිනි. කේතලය සිහින් හඬක් නැගූ අතර ගින්න උදුනේ ඉහළින් නැති දුම් කවුළුව තුලින් දීප්තිමත්ව ඇවිලනු පෙනිනි. හිම වේගයෙන් විත් ජනේලවල හැප්පුණේය. අප්පච්චි ගේ තුලට ආවේය. මෙන්න මේ කිරි පොඩ විතරයි ගේන්න පුළුවන් උනේ. හුලං පාරට බාල්දියේ තියෙන කිරි ඉහිරුණා. මේක මහා දරුණු කුණාටුවක්. මට එළියේ එක අඟලක්වත් පේන්නේ නැහැ. හුලඟ හැම පැත්තෙන්ම එකපාරම හමාගෙන එනවා. හොඳ වෙලාවට මාව යන්තම් ගෙයි බිත්තියේ කොනක හැපුණා. තව අඩියක් වමට තිබ්බනම් මෙහෙම ආයේ කවදාවත් මට ගෙදර එන්න වෙන්නේ නැහැ. චාල්ස් දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ නෙව කැරලින්. අපි හොඳ වෙලාවට පය ඉක්මන් කරලා කුණාටුවට කලින් නගරින් දන්න ආවේ. ඔහුගේ දැස් දෙලිසුණු අතර ඔහු මේරිගේ කොණ්ඩය අවුල් කර ලෝරාගේ කනින් නැත්තේය. ගේ ඇතුලේ දර ටික තියෙන එක නම් මගේ හිතට ලොකු සැනසෙල්ලක්. ඔහු කීවේය.